අයිබෝවන් සුබ දවසක් සියලුම දෙනාට අදත් ඇග්‍රිබිස් YouTube channel එක ඔස්සේ අපි අලුත් වීඩියෝ එකක් අරගෙන එනවා. විශේෂයෙන්ම අද දවසේ අපි තේ වගාවට සම්බන්ධ විශේෂ ප්‍රවෘත්තියක් සම්බන්ධයෙන් තමයි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ තියෙන විශේෂත්වය තමයි ඔබ දන්නවා ලංකාව තුලත් පහුගිය කාලේ පුරාවටම ඉතාමත් ජනප්‍රිය වෙච්ච සහතිකකරණයට ලක් වෙච්ච බ්‍රෑන්ඩ් එකක් තමයි අතට මේ රේන්ෆොරස්ට් ඇලයන්ස් සර්ටිෆිකේෂන්ස් කියලා කියන්නේ. එහෙම නැත්නම් වැසි වනාන්තර සන්දාන සහතිකය කියලා කියන්නේ. ඇත්තටම පහුගිය කාලේ පුරාම ලංකාවේ කර්මාන්ත ශාලා විශාල ප්‍රමාණයක් මේ සහතිකය ලබා ගැනීම සඳහා යම්කිසි ආයෝජනය කිරීමක් උත්සාහ කරා පහුගිය කාලේ පුරාම. ඉතින් මේ නිවුස් එක වාර්තා වෙන්නේ ඇත්තටම කෙන්යාවෙන්. ඉතින් කෙන්යා සස්පෙන්ස් රේන්ෆොරස්ට් ඇලයන්ස් සර්ටිෆිකේෂන් නේෂන් වයිඩ් උන්ගේ නිවුස් එක වාර්තා වෙන විදිහට කෙන්යානු රජය තීරණය කරලා තියෙන මිනිස්ට්‍රි ඔෆ් ඇග්‍රිකල්චර් කෙන්යා පුරාවටම වැසි වනාන්තර සහතික සහතිකය තහනම් කිරීම සඳහා විශේෂයෙන්ම තේ වගාව ආශ්‍රිතව. ඉතින් මේ නිවුස් එකට ගිහිල්ලා බැලුවොත් ඉතින් ඇත්තටම ඉස්සල්ලාම කෙන්යාවේ තමයි 2007 වසරේදී ලිප්ටන් නැත්නම් යුනිලිවර් ආයතනය සම්බන්ධ වෙලා කෙරිච්චෝ ස්ටේට් එකේ තමයි පළවෙනි ආර්ය අප්‍රූව්ඩ් වෙච්ච ප්ලාන්ටේෂන් එකත් එක්ක තේ ලෝකයට ආවේ කෙරිච්චෝ ස්ටේට් එක හරහා. ඉතින් පසු කාලීනව මේක ප්‍රවර්ධනය වෙලා ජනප්‍රිය වෙලා ගියා කෙන්යා පුරාම. නමුත් අද වන විට මේ සහතිකය සඳහා දරන්න තියෙන වියදම එහෙම නැත්නම් ඒ කොස්ට් එක වැඩි වීම නිසා ගොඩක් වෙලාවට මේ third party certifications වලින් අයින් වීම සඳහා තීරණය කරලා තියෙනවා කෙන්යාවේ තේ නිෂ්පාදන විශේෂම KTDA එක විශේෂයෙන්ම තෙවුන් කියන විදිහට ඔවුන් උන්ගේ දන්නවා ඉතා විශාල ප්‍රමාණයක් කාර්ය සහතිකරණයට ලක් වෙලා තියෙන සාමාන්‍යයෙන් ගත්තොත් ආර්ය සර්ටිෆයිස් වෙච්ච ටී ෆාමර්ස්ලම 95000ක් විතර වගේ ඉන්නවා. ඉතින් අප්‍රිකා වාසිතව ගත්තාමත් ඔබ දන්නවා ලංකාවෙත් බ්‍රවුන්ස් ප්ලාන්ටේෂන් ඊස්ට් ඇෆ්‍රිකා විලියම්ස් ටී ග්ලෝබලි ආර්ය ගොඩක් තියෙනවා ආර්ය සහතිකය ලබා ගත්ත. ඉතින් ඔවුන් කියන විදිහට ඔවුන් කාරණා දෙකක් ප්‍රධාන වශයෙන් හයිලයිට් කරනවා. ඉතින් ඔවුන් කියන්නේ උදාහරණයක් විදිහට ගත්තොත් කිලෝග්‍රෑම් මිලියන 15ත් අතර ග්‍රීන් ලීෆ් ප්‍රමාණයක් වසරකට හැන්ඩල් කරන ෆැක්ටරියක් සාමාන්‍යයෙන් ඩොලර් 2900ත් ඩොලර් 3200ක් එහෙම නැත්නම් රුපියල් ලක්ෂ 9ත් රුපියල් ලක්ෂ 10ක වගේ මුදලක් වැය කරන්න වෙලා සිද්ධ වෙලා තියෙනවා උන්ගේ මේ third party certification එක වෙනුවෙන්. එහෙම නැත්නම් උන්ගේ කෙන්නෙන් සීලින් වලින් ගත්තොත් 375000ත් 415000ක් වගේ අතර මුදලක් වැය කරන්න සිද්ධ වෙලා තියෙනවා මේ සහතිකකරණය සඳහා. ඉතින් ඔවුන්ගේ කම්ප්ලේන් එක තමයි ඇත්තටම මේ සහතිකකරණය සඳහා ඔවුන් යම්කිසි මුදලක් වැය කරා වුණත් ඊට සාපේක්ෂව ඔවුන් බලාපොරොත්තු වෙන ප්‍රීමියම් ප්‍රයිස් එක වෙළඳපොළ තුලවත් බයස තුලවත් නැහැයි කියන එක. ඉතින් ඔවුන් යෝජනා කරන්නේ ඇත්තටම ඔබ දන්නවා උන්ගේ දේශීය සහතිකකරණ උදාහරණයකට ඔවුන් යන්න උත්සාහ කරනවා කියලා තමයි ඔවුන් සඳහන් කරන්නේ. ඉතින් උදාහරණයකට ඔවුන් මේ ඉන්දියාව තුළ මේ වෙනට භාවිතා කරන කියන්නේ ලෝකල් ස්ටෑන්ඩඩ් එකකට යෑම සඳහා ඔවුන්ගේ පොඩි උත්සාහයක් දරන. ඉතින් උදාහරණයක් විදිහට ඔවුන් කියන්නේ මේ ට්‍රස්ටි මොඩල් එක ඉන්දියාවේ තියෙන ට්‍රස්ටි මොඩල් එක ප්‍රැක්ටිස් කරලා බලන්න ඕනේ කියලා. ඉතින් ඔබ දන්නවා ඉන්දියාවේ නිෂ්පාදනය කරන තේ වලින් විශාල ප්‍රමාණයක් මේ ඩොමෙස්ටික් කන්සම්ප්ෂන් එක සඳහා තමයි වැය වෙන්නේ. ඒකෙත් ඉතා විශාල ප්‍රමාණයක් ඉන්නේ ස්මෝල් හෝල්ඩර්ස්ලා වෙනුවෙන් මේ ට්‍රස්ටි කියන කන්සෙප්ට් එක භාවිතා කරන අතරේ විශාල ප්ලාන්ටේෂන් වතු වෙනුවෙන් ආර්ය සහතිකරණය තබා ගැනීමට ඔවුන් උත්සාහ කරලා තියෙනවා. ඉතින් මේක තමයි නිවුස් එක. ඉතින් කෙන්යාව තීරණය කරලා තියෙනවා ආර්ය සර්ටිෆිකේෂන් එකෙන් අයින් වෙන්න. ඉතින් ඒකෙදි ඔවුන් බලපාන එහෙම නැත්නම් ඔවුන්ගේ වෙළඳපළ සම්බන්ධයෙන් ඔවුන් යම්කිසි අධ්‍යයනයක් කරලා තියෙනවා. ඉතින් ඔවුන් කියන විදිහට ඔවුන්ගේ තේ වලින් විශාල ප්‍රමාණයක් 45ක වගේ ප්‍රමාණයක් එන්නේ පාකිස්තානයට. ඊට අමතරව ඊජිප්තුවට යනවා 16ක්. ඒ කියන්නේ 61කට 70කට ආසන්න ප්‍රමාණයක් ඔවුන් නිෂ්පාදනය කරන තේ යන වෙළඳපොළවල් ඉල්ලීම් කරන්නේ නැහැ මේ ආර්ය සහතිකය අවශ්‍යයි කියලා. ඔවුන්ගේ තේ වලින් 4.5 10ත් අතර ප්‍රමාණයක් තමයි යුරෝපියන් වෙළඳපොළ සඳහා යන්නේ.
නමුත් යුරෝපීය වෙළඳපොළ තුළ විශේෂයෙන්ම මේ ට්‍රේසබිලිටි එක නැටට අමතරව සෝෂල් රෙස්පොන්සිබිලිටි සහ පාරිසරික තත්ත්වයන් පිළිබඳ යම්කිසි ඩිමාන්ඩ් එකක් තියෙනවා වගේ මේ සඳහා වුන් 10%ක 20ක ප්‍රීමියම් ප්‍රයිස් එකක් ගෙවීමට බලාපොරොත්තු වෙනුත් සිටිනවා. නමුත් ලංකාව ගත්තත් මේ හා සමාන වෙළඳපොළ තත්ත්වයක් තමයි තියෙන්නේ. අපේ තේ වලින් 10%කට වගේ ආසන්න ප්‍රමාණයක් තමයි අපේ යුරෝපීය වෙළඳපොළ සඳහා ගමන් කරන්නේ. අනිකුත් සියලුම තේ නිෂ්පාදන මැද පෙරදිග කලාපයට චීනයට තමයි ගමන් කරන්නේ. ඉතින් ඔවුන් කිසිම අවස්ථාවක ප්‍රධාන වශයෙන්ම මේ ආර්ය සහතිකකරණය ඉල්ලීම් කරන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේ සම්බන්ධයෙන් කෙන්යානු තේ නිෂ්පාදකයන් විශේෂයෙන්ම KTD එක උන් සඳහන් කරනවා විශේෂයෙන්ම සමහර බයස්ලා යුරෝපියන් බයස්ලා ඉල්ලීමක් කරත් අපිට ආර්ය සහතික සහිත තේ ඕනේ කියලා වෙළඳපොළට ලොග් වීම සඳහා. නමුත් ඒට අවශ්‍ය කරන ප්‍රයිස් මාජින් එක ගෙවීමට ඒ බයස්ලා කැමැත්තක් දක්වන්නේ නැහැ කියලා. ඒ නිසා ගොඩක් වෙලාවට මේ තර්ඩ් පාර්ටි සර්ටිෆිකේෂන්ස් වලින් අයින් වීම සඳහා උත්සාහ කරමින් සිටින ලෝකේ ගොඩක් රටවල්. ඉතින් උදාහරණ වශයෙන් උත් ඔබට පේනවා නම් ඉන්දියාව මේ ට්‍රස්ටි කියන ලෝකල් සර්ටිෆිකේෂන් එක වෙනුවෙන් යම්කිසි උනන්දුතාවයක් දක්වනවා. ඉතින් ඒකෙදි ගොඩක් වෙලාවට ප්‍රධානම හේතුව තමයි මේ ඔඩිට් කොස්ට් බර්ඩන් එක එන නැත්නම් ඔඩිට් කිරීම සඳහා යන කොස්ට් එක. ඉතින් ට්‍රස්ටි කන්සෙප්ට් එකට ගියොත් ටිකක් අවම තත්ත්වයක් තමයි තියෙන්නේ. ඉතින් ලංකාවෙත් උත්සාහ කරමින් සිටිනවා සිලෝන් ටී සස්ටේනබිලිටි ෆ්‍රේම්වර්ක්ස් කියලා ප්‍රොපෝස් කරපු මොඩල් එකක් තියෙනවා. නමුත් තාමත් ඒක ඩෙවලොප්මන්ට්ස් අවධියේ තියෙන. ඉතින් ඒකෙදි මේ වේජස් ට්‍රේසබිලිටි ලීගල් කම්ප්ලයන්ස් QR කෝඩ්ස් වගේ දේවල් සඳහා වුන් ෆෝකස් කරමින් සිටිනවා. ඉතින් චීනය ගත්තත් ඔවුනොත් ආර්ය සම්බන්ධයෙන් ලොකු උනන්දුවක් දක්වන්නේ නැහැ. ඔවුන්ගේ විශේෂයෙන්ම ග්‍රීන් ෆුඩ්ස්, ඕගනික්, GBGI වගේ සහතිකරණය සඳහා තමයි ඔවුන් විශාල වශයෙන් යොමු වෙන්නේ. ඉතින් වියට්නාමයේ ගත්තාම වියට් කැප් සහ රීජනල් ගැප්ස් කියන සහතිකරණය සඳහා ඔවුන් වැඩි උනන්දුවක් දක්වනවා. ඊට අමතරව ජපානයත් ගත්තාමත් ඔවුන්ටම ආවේනික වෙච්ච සහතිකරණයන් වලට යමින් සිටිනවා. ඒ නිසා තවදුරටත් මේ තර්ඩ් පාර්ටි සහතිකකරණ සඳහා විශාල වියදමක් දරනවද? ඒ දරන වියදම අපි කම්ප්ලයන්ස් විදියට දැමීම සහ ඒකේ කොස්ට් එක ෆාමර්ස්ලා වෙනුවෙන් දැමීම නිසා රිටර්න් එක අපිට එනවද කියන ප්‍රශ්නය කෙන්යානු තේ නිෂ්පාදකයන් විසින් අසමින් සිටිනවා. ඒ නිසා තමයි ඔවුන් තීරණය කරලා තියෙන්නේ කෙන්යාව තුළ රේන් ෆොරස්ට් ආර්ය සහතිකය තහනම් කරලා දාන්න. ඉතින් අපිටත් යම්කිසි පාඩමක් මේකේ තියෙනවා. ඉතින් අපි සමහර සහතික කරනවට ගියාට ඒ වෙනුවෙන් කරන වියදමට සාපේක්ෂව අපිට ඒ රිටර්න් එක වෙළඳපොළ තුළ එනවද නැද්ද කියන සාකච්ඡාව අපි විසින් කරන්න සිද්ධ වෙලා තියෙනවා. ඉතින් අපි වාර්තා කරේ නිවුස් එකක් කෙන්යාව තීරණය කරලා තියෙනවා ආර්ය සහතිකයකින් සහතික වලින් රටම ඉවත් වීම සඳහා. ඉතින් තවත් දවසක අලුත් වීඩියෝ එක හමු වෙමින් බලාපොරොත්තු වෙන. අදට අපි සමු ගන්නවා. ඔබට සුබ දවසක්.